සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා ද සීක්‍රට් ටෙක්නතින් ගැන අලුත් වීඩියෝ එකට. අද අපි බලන්න යන්නේ කොහොමද කිසිම කෝඩින් දැනුමක් නැතිව ගේම් එකක් ඩිවලොප් කරන්නේ. ඒ වගේම කොහොමද ඔයාලගේ වෙබ්සයිට් එකකට අවශ්‍ය ඩෑෂ්බෝඩ් එකක් නිර්මාණය කරගන්නේ. ඒ වගේම තමයි කොහොමද ඔයාලට ඕන වෙබ්සයිට් එකක් ක්ලෝන් කරගන්නේ. උදාහරණයකට මම මේක පෙන්නනවා ඔයාලට Netflix කියන වෙබ්සයිට් එක ක්ලෝන් කරලා. ඒවගේම ඊට අමතරව මේක ඉතාම ප්‍රයෝජන ටූල්ස් කිහිපයක් තියෙනවා. ඒව ගැනත් අපි වීඩියෝගෙන් කතා කරමු. ඒවගේම තව එක දෙයක් කියන්න තියෙනවා. ඔයාලට පුළුවන් මේ හදාගන්න දේවල් ඔයාලා දන්න ෆ්‍රීලාන්සින් සයිට් හරහා ඔයාලට මේ සෙල් කරලා මුදල් හොයාගන්න. හරි, එහෙනම් අපි යමු වීඩියෝ එකට. මමගේ ක්‍රොම් එක ඕපන් කරගෙන සර්ච් කරගන්නවා LM Arena කියලා. සර්ච් කරගත්තර පස්සෙන පළවෙනි වෙබ්සයිට් එකට එක පාරක් මේ විදිහට ක්ලික් කරගන්නවා. හරි, දැන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් අපට බලාගන්න පුළුවන් වෙනවා. ඔයාලා ඊමේල් එකක් දීලා ලොග් වෙලා නැත්නම් මෙතනින් ඊමේල් එකක් දීලා ලොග් වෙන්න වෙනවා මුලින්ම. හරි, දැන් මෙතන බලාගන්න පුළුවන් බැටල් මොඩ් කියලා තියෙනවා. මම එක කෙලින්ම ඩිරෙක්ට් chat එකට දාගන්නවා. හරි, ඩිරෙක්ට් chat එකට එහන් max කියලා එකක් තියෙනවා. ඒකුඩ එක පාරක් ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ එකක් බලාගන්න පුළුවන් අපට. එතනම සර්ච් කරන ඔප්ෂන් එකේ සර්ච් කරනවා KIM කියලා. සර්ච් කරගත්තට පස්සේ ඔයාලට පහලෙන් බලාගන්න පුළුවන් top text model කියලා එක යටතේ කිමි version කිහිපයක් තියෙනවා. මම මේකෙන් පළවෙනි version එක මේ විදිහට select කරගන්නවා. select කරගත්තට පස්සේ ඔයාලට පහලෙන් පේනවා ask anything කියලා. ඊට එහෙන් තියෙනවා දෙපැත්තට බෙදිලා තියෙන ඊතල දෙයක්. ඒකුඩ එකපාරක් ක්ලික් කරගන්නවා. පහලෙන් තවත් කොටස් කිහිපයක් ඇඩ් වෙලා තියෙනවා. එතන තියෙනවා UI, dashboard, clone, games, ඒ වගේම තමයි 3D special, animation, visualizer, toy, ඒ වගේ ගොඩක් කැටගරි මෙතන බලාගන්න පුළුවන් වෙනවා. හරි, මම දැන් ඔයාලට මේකෙන් කිහිපයක් නිර්මාණය කරලා පෙන්නන්නම්. මුලින්ම මම පෙන්නන්න කොහොමද මේකේ ඩෑෂ්බෝඩ් එකක් නිර්මාණය කරගන්න කියලා. හරි, මෙතන තියෙන ඩෑෂ්බෝඩ් කියන අයිකන් එක උඩ මම එකපාරක් මේ විදිහට ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් පහළට මේ විදිහට අපට ලිස්ට් එකක්ම ලැබිලා තියෙනවා. හරි, දැන් මම මෙතනින් එකක් මේ විදිහට තෝරගන්නම්. මෙතනින් ගේමින් ස්ටැට්ස් කියන උඩ මම එකපාරක් මේ විදිහට ක්ලික් කරගන්නවා. හරි, දැන් ඔයාලට බලාගන්න පුළුවන් මෙතනින් ජෙනරේටින් කියලා වැටිලා ප්‍රොසෙස් වෙමින් පවතිනවා. මේකට පුංචි වෙලාවක් යනවා. හරි, මම ඔයාලට දැන් පෙන්නන්න මේකේ අවසාන අවුට්පුට් එක. හරි, මේ තියෙන්නේ මම හදාගත්ත ගේමින් ඩෑෂ්බෝඩ් එක. ඔයාලට බලාගන්න පුළුවන් ඊටාම ලස්සනට පිළිවෙලට මේක හැදිලා තියෙන ආකාරය. ඒ වගේම ඔයාලට පුළුවන් මේ හදාගත්ත zip ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. මේ zip ෆයිල් එක ඇතුලේ මේ ඩෑෂ්බෝඩ් එක නිර්මාණය කරපු සියලුම දේවල් ඇතුළත් වෙනවා. හරි, මෙතනදී ඔයාලට බලාගන්න පුළුවන් මේ ඩෑෂ්බෝඩ් එක නිර්මාණය කිරීමට යොදාගත්ත කෝඩ් ටිකක්. ඔයාලට අවශ්‍ය නම් පුළුවන් මේ කෝඩ් එකම වෙනස් කරලා ඔයාලගේ නම ඇතුළත් කරලා වෙනස්ම ආකාරයකට මේ ඩෑෂ්බෝඩ් එක නිර්මාණය කරගන්න. හරි, දැන් මම මෙතන ක්ලෝන් කියන එක උඩ එකපාරක් මේ විදිහට ක්ලික් කරගන්නම්. එතකොටත් කලින් වගේම ලිස්ට් එකක් මේ විදිහට බලාගන්න පුළුවන් වෙනවා අපට. හරි, මම මෙතනදී ක්ලෝන් කියන එක යටතේ තියෙන Netflix browse කියන එක උඩ මේ විදිහට එකපාරක් ක්ලික් කරගෙන ඉන්නම්. දැන් ඔයාලට බලාගන්න පුළුවන් කලින් වගේම මේකත් ප්‍රොසෙස් වෙමින් පවතිනවා. හරි, ඔයාලට බලාගන්න පුළුවන් Netflix browse එකේ ක්ලෝන් කරපු සයිඩ් එක මෙන්න මේ විදිහට. ඒක තියෙන්නේ අපට ඇවිල්ලා තියෙන්නේ Streamflix කියලා. ඔයාලට බලාගන්න පුළුවන් Netflix සයිඩ් එක වගේම ඒ විදිහටම මේක ක්ලෝන් වෙලා තියෙන ආකාරයක්. ඒ වගේම මේක zip ෆයිල් එකක් විදිහට ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙත් කෝඩින් ටික ලස්සනට පිළිවෙලට මේ විදිහට තියෙනවා. එතනින් ඔයාලට පුළුවන් අවශ්‍ය දේවල් වෙනස් කරගෙන මේක ඔයාලට ගැළපෙන විදිහට නිර්මාණය කරගන්න. මම දැන් තවත් එකක් මේ විදිහට ජෙනරේට් කරන් පෙන්නන්නම්. මම මෙතන ගේම්ස් කියන එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ බලාගන්න පුළුවන් කලින් වගේම ලිස්ට් එකක් මේ විදිහට පහළට ඇවිල්ලා තියෙනවා. මම මෙතනින් එකක් මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. හරි, සිලෙක්ට් කරගත්තට පස්සේ බලාගන්න පුළුවන් කලින් වගේම ජෙනරේට් වෙනවා මේක. දැන් ඔයාලට බලාගන්න පුළුවන් මේ ජෙනරේට් වුණ ගේම් එක මේ විදිහට අපට ඒක මේ වෙලාවේ ප්ලේ කරන්නත් පුළුවන්. ඒ වගේම කියන්න ඕන මේ ගේම් එකත් ඔයාලට zip ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කලින් වගේම මේකේ කෝඩින් ටික ලස්සනට පිළිවෙලට ඇවිල්ලා තියෙනවා.
හරි ඉතින් ඔයාලට පුළුවන් මේකේ ගේම්ස් වෙබ්සයිට් විතරක් නෙවෙයි තවත් ගොඩක් කැටගරි තියෙනවා ඒයටද ඔයාලට අවශ්‍ය දේවල් නිර්මාණය කරගන්න පුළුවන් ඒ දේවල් ගැන ඔයාලට දැනගන්න අවශ්‍යයි නම් වීඩියෝ එකේ පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා ඒ වගේම තමයි මේ වගේ වීඩියෝ බලන්න දිගටම අපිත් එක්ක රැඳිලා සිටින්න කියලා ඔයාලට ආරාධනා කරනවා හරි එහෙනම් අපි අදට සමු ගන්නවා ඔයාලට සුබ දවසක්